ආයුබෝවන් අද අපි සිංහල භාෂාවට අසම සම මෙහෙවරක් කළ ශ්‍රේෂ්ඨ විද්වතෙකු වන කුමාරතුංග මුනිදාස මහතා ගැන දැනගනිමු. ඔහුගේ ජීවිතය, කෘති හා ජාතියට කළ සේවාව පිළිබඳව මෙම වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරනවා. කුමාරතුංග මුනිදාස මහතා වර්ෂ 1887 ජූලි මාස 25 වන දින උපත ලැබීය. කුමාරතුංග මුනිදාස වූ කලී ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥයෙක්, කවියෙක් හා කලාවේදියෙක් විය. ඔහු විසින් හෙළ හවුල නම් සංවිධානය පිහිටුවා සිංහල භාෂාව තුළ අරක්ගෙන තිබූ සංස්කෘත බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රයක් දරනු ලැබීය. සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ හසල දැනුමක් සහිත වූ මෙතුමා දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් හා ග්‍රීක් භාෂා හැසිරවීමේ දක්ෂයෙක්ද විය. කුමාරතුංග මුනිදාසයන් තම ජීවිත කාලයේ විවිධ කාලවලදී සාහිත්‍යකරුවෙකු, ගුරුවරයෙකු, ගුරුවරු පුහුණු කරන්නෙකු, පාසල් පරීක්ෂකයෙකු ලෙස කටයුතු කළේය. වර්තමානයේදීද ළමුන් අතර වඩා ජනප්‍රිය කෘතීන් වන ශික්ෂා මාර්ගය, මගුල් කෑම, හීන් සැරය, ප්‍රබන්ධ සංග්‍රහය, කවි ශික්ෂාව යනාදිය කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත කෘතීන් වේ. කුමාරතුංගයන් තුළ පැවති ගැඹුරු සංවේදී අදහස්, දරු සුරතල්, අවසානය, සොයුරු වියෝව, මගේ වරද යන කාව්‍ය සංග්‍රහවලින් දැකිය හැකිය. කුමාරතුංගයන් දෙසබස රැක ගැනීමේ අරමුණින් ඇරඹි හෙළ හවුල යනු 1941 දී එතුමාගේ මුල් වීමෙන් බ්‍රිතාන්‍ය ලංකා යටත් විජිතයේ පිහිටුවන ලද ජාතික සංවිධානයකි. 1944 මාර්තු 2 වන දින එතුමා මිය ගියේය. එතුමා මිය යන විට 56 වන වියේ පසුවිය. අවසානයේදී කුමාරතුංග මුනිදාස මහතා ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව, සාහිත්‍ය සහ ජාතික චින්තනය වෙනුවෙන් අමිල සේවාවක් ඉටු කළ ශ්‍රේෂ්ඨ විද්වතෙකි. ඔහුගේ කෘති, අදහස් සහ මෙහෙවර අදටත් අපට මඟ පෙන්වීමක් සපයයි. එබැවින් ඔහුගේ උරුමය ආරක්ෂා කරමින් නිවැරදි සිංහල භාෂාව භාවිතා කිරීම සහ සාහිත්‍යයට ගරු කිරීම අප සැමගේ වගකීමකි.